කියලා කොහොමද ඉතින් ගොඩක් කාලෙකින් කියලා හිතනවා ඇති වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් අද Minecraft වගේම මොබයිල් ගේම් එකක් අරන් ඇවිල්ලා තියෙනවා Craftsman කියලා. ඉතින් ඒකත් හොඳ ගේම් එකක්. Minecraft වගේම ගේම් එකක් ඒක. ඉතින් ඔන්න අද වීඩියෝ එකේ මං හිතුවා පළවෙනි අදිරිය විදිහට tools ටිකක් හදා ගන්න හැටි ගැන පොඩ්ඩක් ඔයාලට පොඩි කියන්නේ ගයිඩ් එකක් විදිහට දෙන්න. ඉතින් මං හිතන්නේ ස්පෘස් ගහ කපලා ස්පෘස් ලොග් ටිකක් කපා ගන්න ඕනේ guys. ආරකින් කියලා හිතන ඇති වීඩියෝ එකක් දාන්න බැරි වුණා මෙච්චර කල්. ඉතින් වෙලා නැතිකමයි ඉස්කෝලේ ඇරිනකොට ටිකක් වෙලා යනවා. ඉතින් ඒකේ ප්‍රශ්න තිබ්බ හින්දා ඉතින් දාන්න බැරි වුණා. ඉතින් අද කොහොම හරි මොකක් හරි ගේමක් ගහලා දාන්න හිතුවා. ඉතින් නොදත් බෑනේ. දැන් අපි හදාගමු ස්පෘස් ප්ලාන්ට්ස් ටිකක්. ඊට පස්සේ ක්‍රාෆ්ටින් ටේබල් එකකුයි ස්ටික් ටිකකුයි හදාගෙනම ඉමු. හරි ඒක ලොග්ස් ඉවරයි ලොග්ස්. හරි ඒක ලොග්ස් ඉවරයි. දැන් මොකද වෙන්නේ? හරි අවුලක් නැහැ. තව අපි ක්‍රාෆ්ටින් ටේබල් එක ප්ලේස් කරමු මෙතනින්. අපි ස්ටික් අරගෙන මේ ලොග්ස් ටිකක් කපාගෙන ඉමු. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ටූල්ස් කියන්නේ ස්ටෝන් වලින් හදන ටූල්ස් ටිකක් හදාගන්න විදිහ. මේ පළවෙනි ක්‍රාෆ්ට්මෑන් එපිසෝඩ් වල පළවෙනි ස්ටෙප් එක විදිහට ඉතින් ටූල්ස් ටිකක් හදාගෙන ඉන්න ඕනේ නැත්තම් බෑ කරන්න. මේ විදිහට ස්පෘස් මොනවද ලොග් ටිකක් කපාගෙන ඉවර වෙලා ප්ලාන්ට්ස් හදා ගන්නවා 24ක්. ඊට පස්සේ උඩන් X දෙකක් pickaxe දෙකයි තුනක් හෝ එකක් අපිට අවශ්‍ය වෙන්නේ. sword එකක් හදාගමු. හරි. අපි crafting table එක කඩාගෙන යමු. මොකද අපි කොහේ හරි අතරමං වුණොත් එහෙම මේ crafting table එහෙම නැති වෙන්න ඉඩ තියෙනවා ඒක. ඉතින් ඔයාලා තාමත් මේ වීඩියෝ එක ලයික් කරලා නැත්නම් දැම්ම තියෙන ලයික් බටන් එක ප්‍රෙස් කරලා එන්න. guys අපේ channel එකට subscribersලා කීයද 100 පණිනලක මෙන්න මොකෙද්ද ඉන්න. උඩ දීලා බලමුද? උඩ ගහන්න බෑද? පුළුවන් ගහන්න. එන්නකෝ එන්න. ඌ ගිනි ගන්නවා guys. ඌ කියන්නේ ඉරාවට නිරාවරණය වෙච්චාම වගේ ගිනි ගන්නවා. එන යන් ස්ටෝන් ටිකක් මයින් කරගන්න. කොහොමද guys? බයම් ස්පෝන් වෙච්ච බයම් එක මයින් කරන්න හොඳ තැනක් තමයි නැත්තේ. අන්න අතන වලක් තියෙනවානේ. අප්පෝ එතන වුල්ෆ් කෙනෙක් ඉන්නවා. ගාන්න නම් හොඳ නැහැ guys. මුන්ට නම් ගැහුවොත් එහෙම ඉවරයි. ටේම් කරන්න බෝන් එකක්වත් නැහැ නේ. guys අපිට අමතක වුණා shovel එකක් හදා ගන්න ඕනේ. shovel එක අනිවාර්යෙන් හදා ගන්න ඕනේ. මොකද මේ dirt එහෙම තිබ්බාම shovel එකක් නැතුව කරන්න බෑ. pickaxe එකෙන් ගහනකොට ඉතින් පැය 4ක් විතර යනවා. මෙච්චර යන්නේ නැහැ කිව්වට. අපි එහෙනම් shovel එකෙන් මයින් කරයියා. දැක්කද guys? ටිකක් වේගෙන් මයින් වෙනවා shovel එකේ. දැන් අපිට stone යනකම් මයින් කරන්න ඕනේ. අන්න guys stone හම්බුණා. dirt උත් හම්බුණා. මේකේ නම Craftsman යාළුවනේ. ඉතින් මේක ඔයාලට Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Minecraft වගේම ගේම් එකක්. Minecraft වගේ බයි කරන්න ඕනේ නැහැ. MB 100 ගාන ගේම් එක. හරි දැන් අපි මේ විදිහට cobblestone මයින් කරමු. බඩගින්නක් එහෙම දාගාවේ නැහැ යාළුවනේ. පේනවා ඇති.
ඉතින් මම මේ හදිසියේ දඩබඩ ගාලා වීඩියෝ එකක් දාන්න ගත්තේ මේ channel එකේ reach එක බහැලා වගේ පුළුවන් තරම් support එකක් දෙන්න කියලා ඉල්ලනවා. මේ පැත්තට යන්නේ. මොකා ඉඳීද දන්නේ නැහැ. හරි cobblestone තියනවා. cobblestone 14ක් තියෙනවා ඇති වෙයි කියලා හිතනවා. ඇති. guys දැන් මම උඩට එන්න කොහමද? දැන් මතක් වුණා මං ගාව ඩර්ට් තිබ්බා කියලා. ඩර්ට් 22ක් තියෙනවා. එච්චර කොහෙන්ද දන්නේ. හරි. උන්නම් ආවා. ටේම් කරපු වුල්ෆ් කෙනෙක් කියලා දැක්කේ උනාට ටේම්ද? හරි. ෂීප්ට වැඩේ දෙන්න යන්නේ බලාගන්න. ෂීප් ඉවරයි අද අම්මට උඩු ඉවරයි. ඌට මේ මටන් කණ්ඩ ආසාව. කමන්නේ තුගෙත් ආසාවනේ. දැන් අපි මෙතන මේ ක්‍රාෆ්ටින් ටේබල් එක ගමු. කළා මෙතන තියන්කෝ. හරි. දැන් අපිට craft කරගන්න ඕනේ stone tools. අර stone sword එකක් හදාගමු. X එකක් හදාගමු. ඒ diamond sword හදන්න බෑනේ. stone pickaxe දෙකක් හදාගත්තා. stone shovel එකක් හදාගත්තා. අවසාන වශයෙන් stone sword එකක් හදාගමු යාළුවෝ. එන්න ඉතින් අපිට ඩාම් වෙනවා ඩූම් වෙනවා. ඔහොම තමයි ඉතින් ලෝකේ හැටි. ඔන්න දැන් අපි ගාව තියෙනවා stone pickaxe දෙකක්, stone sword එකක්, stone shovel එකක්. ඉතින් ඔයාලට පෙන්නන්න ඕනේ. හරි ඉතින් දන්නේ නැද්ද? ඔයගොල්ලෝ කව ඉතින් මට පෙන්නන්න ඕනලේ. ඉතින් ඔයාලට මේ tools හදාගන්න විදිය දැන් ඔයාලට ටිකක් හරි තේරෙන්න ඇති. Minecraft වගේ game එකක් ගන්නකොට කොහොමද tools ටිකක් එහෙම හදාගන්නේ කියලා. ඉතින් අපි game එකේ නෙමෙයි යාළුවනේ අපේ වීඩියෝ එකේ අවසානයේට අපි බොහොමත් ඉක්මනට ළඟා වුණා. එහෙනම් යාළුවනේ මේ කෝලුත් වෙනවා ඒ ඇස්සේ. ඉතින් අපි හෙට හෝ වෙන දවසක හම්බෙමු යාළුවනේ. එතකන් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මී මොකෙද්ද මේ? දවස් අවසන් කරන්න හොඳ භාණ්ඩයක්. ඉබ්බෙක් නේ. හරි ඉතින් එහෙනම් ඔයාලට සුබ දවසක්. බයි යාළුවනේ. ඉතින් ඔයාලා channel එක subscribe කරන්න, share කරන්න, එතකොට like කරලා support එකක් දෙන්න. එහෙනම් අපි ගියා.